ළඟපෙනීම දුර්වලවීම වෛද්‍යවරුන් හඳුන්වන්නේ ප්‍රෙස්බියෝපියා හෙවත් බුද්ධ දෘෂ්ටිකතාවය යන නමින්. 40 ඇඳිරිය ලබද්දී වැඩිහිටියන්ටත් 40 ඇඳිරියට පෙර තරුණ තරුණියන්ටත් ළඟපෙනීමේ ගැටලු මතුවෙනවා. එම ගැටලු මගහරවා ගැනීමට කණ්ණාඩි පැළඳීම සිදු කළ යුතු වෙනවා. දැන් බුද්ධ දෘෂ්ටිකතාවෙන් පීඩා විඳින පුද්ගලයන් වෙනුවෙන් ඇස් බෙහෙතක් නිපදවීමට ඇමරිකන් විද්‍යාඥයින් සමත් වෙලා තිබෙනවා. එය භාවිතයට සුදුසු සහ ආරක්ෂිතයයි ඇමරිකාවේ ආහාර සහ ඖෂධ පාලනාධිකාරියේ අවසරයද එම ඖෂධයට හිමි වෙලා තිබෙනවා. සායනික පරීක්ෂණවලින් පසු නව ඖෂධ සඳහා අනුමැතිය ලබා දෙන්නේ ආහාර සහ ඖෂධ පාලනාධිකාරිය. විස් නැමැති මෙම ඇස් බෙහෙත කියවීම් කණ්ණාඩි හෙවත් රීඩිං ග්ලාසස් අවශ්‍යතාවයකින් තොරව ළඟ ඇති දෑ පැහැදිලිව දැකීම වැඩි දියුණු කළ හැකි බව අක්ෂි වෛද්‍යවරු පවසනවා. මෙම විස් නිෂ්පාදනය කරලා තියෙන්නේ ලෙන්ස් තෙරපියුටික්ස් කියන ආයතනය මගින්. මේ බෙහෙත මගින් සිදුවන්නේ ඇසේ කළු ඉංගිරියාවේ චක්‍ර ප්‍රධාන පේශිය මෘදුව සංකෝචනය කිරීම, ළඟ ඇති දේ වඩා පැහැදිලි කර පෙනීමට සැලැස්වීම එවිට සිදු වෙනවා. මෙම බෙහෙත භාවිතයට ගනිද්දී දුරපෙනීම හෝ වෙනත් දෘශ්‍යාබාධ තත්ත්වද මගහැරෙන බවයි සායනික පරීක්ෂණවලින් තහවුරු වෙලා තියෙන්නේ. මෙම බෙහෙත විනාඩි 30ක් ඇතුළත ක්‍රියාත්මක වන බවත් එහි බලපෑම පැය 10ක් පවතින බවත් ඇමරිකාවේ වෛද්‍ය විද්‍යාඥයින් පවසනවා. එහි එක් බිඳුවකින් දවස පුරා පැහැදිලි ළඟ පෙනීමක් ලබා දෙන බවයි වැඩිදුරටත් ඔවුන් පෙන්වා දෙන්නේ. ලෝකයේ අලුත් වන තොරතුරු හැමදාම දැනගන්න SL Global Journey මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න.